මොකද? මම යනවා. මට ලර්නර්ස් යන්න තියෙනවා. මොකක්? තමුසේ වාහන පදින්න බයයිනේ. ඒ ඉස්සර. දැන් මට ඕන වාහනයක් පදින්න පුළුවන්. තමුසේ දාන්න දෙයක් නෑ ඔයි. අප්පට සිරි. ඇයි තමුසේ දිලන්ත මාළගමෝද? අනේ මේ මට මේ වාහනයක් පදින්න තියා වාහනයක චිත්‍රයක්වත් අදින්න දන්නේ නැති ඇත්තක කිසි කතාවක් නෑ. මම බස් වලට ගිහින් දාලා නැත්තම් නිකන් ඉන්නවා. අයිෂන් ගුණ්ඩු ගෙම්බියෙක් ගිය උඩක් කිව්වලු. තමුසේට ඕන්න යනවා. මම මේ ඉන්නේ මගේ යාළුවෙන්. ඉන්නෝක මම අම්මට කියන්න මේ පාරේ තනියම මාව යවුවයි කියලා. තමුසේ අම්මා වදයක් කොයි? හන්දිට විතරයි මම එන්නේ. එතනින් එහාට නම් මට බෑ එන්න. දැන් එනවකෝ. තමුසේ දැන් යනවා. මම මේ ටික යන්න. ඒ මොකද? මෙතර දුර ආපු එකේ ජමන් ලර්නර්ස් එකට මං ගිහින් දාන්න. ඕනි නෑ කිව්වනේ. මම මේ ටික යන්න. තමුසේ යනවාකෝ. එහෙමද? එහෙනම් යනවාකෝ. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. පස්සෙන් යන්න ඕන. මං කිව්වේ මේකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා. නං අද කොයි යකෝ මේකේ? දැන් අර කට හැකර කොට කෙල්ලෙක් ආවනේ. කොයා? සෝරි සර් මට පොඩ්ඩක් පැහැදිලි මදි. නෑ දැන් අර ගර්ල් කෙනෙක් ආවේ. කොයියා? ඒ මගේ නංගි. ෆියුමි. හැමදාම කියනවා චමා කම්පියුටර්ස් එකට. කාර් වදින්න එනවා. මොකක්? කාර් වදින්න චමා කම්පියුටර්ස් එකේ? ඔව් සර් එන්නකෝ. මේ ඉන්නේ සර්. ටින් ඩබල් ටින් අත්තුබුඩ ෆයිටින් කිව්වා. මේකේ ලර්නර්ස් යනවා කියලා ඇවිල්ලා කරන්නේ මේකද එතකොට? ඔයි! අම්බගේ ජම්බු. අයියේ. ජම්බෝ නෙමෙයි පිපිඤ්ඤා. තමුසේට මේකේ දවන කාර් එකක් පදින්න පුළුවන් කිව්වේ. ඔව් ඉතින් හැප්පේ කියලා බය වෙන දෙයක්වත් නැහැ. තමා කම්පියුටර්ස් බ්‍රාන්චස් ඕන මේකෙන් මේක පදින්නත් පුළුවන්. ඕන සල්ලි වලට මේකක් ගන්නත් පුළුවන්. මොකෝ බහන ගන්න සල්ලි තියෙනවා. මොකක්? කයිනේ වතව. පුටු දනමන්න බඳින්න සුළු කෙනෙක්ගේ හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොළු